Hello! Welcome back to Kimchi Days. ඉතින් ඔන්න අදත් පොඩි බ්ලොග් එකක් අරගෙන ආවා. අද බ්ලොග් එක කොහොමද මගේ වෙසක් දවස ගෙවුනේ කියලා. ඉතින් අපේ ගමේ පන්සලේ මේ බුදු මැදුරේ විශේෂත්වයක් තියෙනවා. මේකේ මේ ඇඳලා තියෙන චිත්‍ර ඒ වගේම මේ පිළිම මං හිතන්නේ දශක ගාණක් පරණ ඇති. මං හරියටම දන්නේ නැහැ මේවා කොයි කාලෙද කරේ කියලා. ඉතින් මේකේ අම්බලා තියෙනවා මේ යකෙක්ගේ පිළිමයක්. ඉතින් මේ පිළිමෙට මමත් පොඩි කාලේ හරිම බයයි. ඒ හින්දා මේ පන්සලට අපි කියන්නේ යකා පන්සල කියලා. මේ අම්බලා තියෙන යකාගේ පිළිමේ හින්දා. ඉතින් මේකේ මේ තියෙන හැම පිළිමකින්ම අම්බලා තියෙන මොකක් හරි ජාතක කතාවක්. ඉතින් මේ යකා පොඩි ළමේ කන පිළිමයක් හින්දා අපි ඇත්තටම පොඩි කාලේ මේ යකාට හරිම බයයි. ඉතින් දවල් දානේ වැඩත් ඔක්කොම ඉවර කරලා අපි හවස පොඩ්ඩක් එළියට බැස්සා පොඩි රවුමක් දාන්න කියලා. ඉතින් අපි ආවේ පොල්ගහවෙල මහමෙවුනා අසපුවට.
දවස ගත වුණේ. මම වැඩි වොයිස් කරෙත් නැහැ වීඩියෝ එකට. මොකද මට අමුතු කම්මැලිකමක් අහලා. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. Thank you for watching. Goodbye.